බස් අයගේ ඔඩියන්ස් එක නිදා ගන්න එපා. අපි නම් තාම වැඩ මාන්සිලා වැඩ කරන්න පුළුවන් කාලේ නිදා ගන්න එපා කියලා කතාවකුත් තියෙනවනේ. මේකේ අපි මේ එන්ජින් එක සම්පූර්ණ මේ ගැලෙව්වේ නැහැ. මොනවද දන්නව කරන්න යන්නේ? බෝර් එකක් තියලා හෙඩ් එක හදලා ටයිමින් එකේ සම්බන්ධව සියලුම කොටස් ටික දාලා මේ ක්ලච් පැත්ත පෙන්නන්න කොහොමින්ද? පේනවා ක්ලච් පැත්ත ගලවලා දෙන්නේ. ටයිමින් චේන් එක දානවා, ක්ලච් ගෙඩිය දානවා, ක්ලච් කම්ප් එක ඊළඟට ඔයිල් පම්ප් එක දානවා, ටයිමින් ගාඩ් එක, ටයිමින් ඇඩ්ජස්ටර්, හෙඩ් එකේ වෑල් ටික, හෙඩ් එක තව මම මේ පළු කරේ නැහැ තියෙනවා. රයිට් එතකොට පේනවනේ මේ ගානරුවත් සුද්ධ කරගන්න ඇතුලේ. පේනවනේ වැඩේ. ඉතින් ත්‍රිරෝදරත දුවන අයට කියන්න තියෙන්නේ මේ ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ කියලා. ඔයිල් ටික හරිය මේ බලලා හරියට වෙලාවට මේන්ටේනන්ස් ටික කරගන්න. මේකේ තව ප්‍රශ්නයක් තිබ්බා මේ කොයිල් පැක් එක පෙන්නන්නම් මම. කොයිල් පැක් එක ෂෝට් වෙලා තියෙනවා. පේනවද දන්නේ මොමින්ද? ඒකේ තියෙන ෂෝට් වගේක් පේන්නේ නෑ කැම් එකට. රයිට් අපි කොයිල් පැක් එකක් කොහොමද දානවා මේකට. මේ ඊළඟට පෙන්නන්නම්. මේ තියෙන්නේ බජාජ් බෝර් එකක් දානවා. එන්න ක්ලච් එක. මේ ක්ලච් එක ගැන තව පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට. ක්ලච් එකක් දානකොට මෙන්න මේ ක්ලච් බුෂ් එක තියෙනවනේ. ක්ලච් බුෂ් එක ගෙවිලා නම් දාන්න. නැත්තම් මේක අපි පිට් කරාට පස්සේ මේ එන තද එන්ජින් පිට් කරද්දී අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. තද කරාට පස්සේ මෙන්න මේක කැරකෙන්න තියෙන්න ඕනේ. මේක කැරකෙන්න තියෙන්න ඕනේ. මේක ටයිට් වුණොත් එහෙම ගියර් ගලව ගන්න එහෙම අමාරු වෙනවා ඔයාලට. එහෙම ප්‍රශ්න තියෙනවා. S3 පියාගෙන එන්ජින් පිට් කරන්න නම් එපා. මම කියන්නම්. රයිට්. මේ බුෂ් එක උඩ මේක කැරකෙන්න ඕනේ. ඊළඟට අපි දානවා කොයිල් පැක් එක. රයිට්. ෆ්ලෑෂ් කම්පැනි එකක් දානවා. මෙන්න ෆ්ලයි වීල් එක. ෆ්ලෑෂ් කම්පැනි ෆ්ලයි වීල් එකක් දානවා. කෑම් වීල් එක සහ වීල් එක කෑම් එකට එන්නේ මම මේ නිකන් බස්සලා තියෙන්නේ. කෑම් වීල් එක දානවා. මෙන්න කෑම් එක. මේ කෑම් එකේ ගවර්නර් එක ගිහිල්ලා තියෙන්නේ. අරගේ මේ තියෙන ගවර්නර් එක. පේනවනේ. ඔය FL3 වීල් වල ඩබල් පග් වල ටික් ටික් ගාලා චූටි සද්දයක් එනවනේ බ්‍රෑන්ඩ් නිව් වලත්. උදේම ඔයිල් වැඩ කරන්න ඉස්සර ස්ටාර්ට් කරපු ගමන්ත් එනවා ඒක. එතකොට පොඩ්ඩක් අපි කන් දෙනවා සමහර වෙලාවට. මෙන්න මේ සද්ද එන්නේ මේ. මේ සද්ද. මේකට ඔයිල් වලට තව චුට්ටක් අඩු වෙනවා. මේක ටැපට් සද්ද නෙමෙයි. නමුත් ටැපට් සද්ද තියෙනවා නම් චෙක් කරගන්න. ඊළඟට මෙන්න ඔයිල් පම්ප් එක තියෙනවා. මෙන්න ටයිමින් චේන් එක තියෙනවා. ටයිමින් ගාඩ් එක තියෙනවා. ඇඩ්ජස්ටර් එක තියෙනවා. ගෑස් කට් පැකින්, ටැපට් කවර් පැකින්, ක්ලච් කවර් පැකින්. මෙන්න මේක පෙන්වන්න ඕනේ අනිවාර්යෙන්ම මේ තියෙන්නේ. මේක නිකන් අපි සැකේට පොඩ්ඩක් ගලවලා බැලුවේ කෑම් එක ගිහිල්ලා නිසා. මේ කෑම් වල ප්‍රශ්න වලට ෆ්ලයි වීල් එක යනවා. බාස් අය කෙනෙකුට මට කතා කරා මෙන්න මේ ළඟදී. මට කියන්න බැරි වුණා ඒක ගැන. ඉතින් මේ FL වල මේක යනවා නම් කෑම් එක බලා ගන්න. මේ රයිට්. මේක මේ කේසින් එක නම් මම එයාට පෙන්නන්න එළියට ඇද්දේ. ඒක නිකන් තියෙන්නේ මේ. දැක්කා? මේ ඉතින් මෙහෙම තමයි වැඩේ වෙන්නේ. මේක ඉතින් කඩාගෙන ගියාට පස්සේ තව කේස් එකක් තියෙනවා. මේ හවුසින් එක ඩැමේජ් වෙනවා එන්ජින් එක. මම පෙන්නන්නම්. මෙන්න මෙතන කොයිල් පැක් එක ළඟ පේනවද? මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන්නේ. කැපිලා වගේ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. මේ වගේ දේවල් චුට්ටක් බලා ගන්න. පළවස්ලා 10,000ක් ඉන්නවා FB එකේ. ජය වේවා හැමෝටම ආදරෙයි. කැලේ ටික සුද්ධ කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා කෝල් එකක් දාන්න. ඇත්තටම කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ. අපි ඉතින් බාර ගන්න වැඩ රැ හැරි ඉවර කරලා ලස්සන පිළිවෙලට ඉවර කරනවා. වැඩ ඔක්කොම බදා ගන්න නම් යන්නේ. කට්ටිය තරහ වෙන්න බෑ. ළඟපාත ඔන්න එන්ජින් දෙකක් විතර ගලවන්න කතා කරලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් පස්සට දාලා දුරින් කතා කරන අයත් ඉන්නවා ගොඩක්. එයාලගේ වැඩ ටිකත් පොඩ්ඩක් පස්සට දාගන්න වෙලා තියෙන්නේ. මේ විශේෂයෙන්ම කියන්න ඕනේ එන්ජින් වල තඩියක් කරද්දි හරියටම පාස් එක දාලා කරගන්න. දෙපාරක් තුන් පාරක් ගලවන්න තියාගන්න එපා. මේක අපි කතා කරගත්ත විදිහට යන වැඩක්. තාන බඩු ටික මේ තියෙන්නේ.
ඉතින් එන්ජින් එක හොඳට සුද්ධ කරලා හොද ගන්න ඕනේ. මේක යකඩ කුඩු තිබ්බ ඇතුලේ හැමතැනම. කොහොම තමයි නයිට් එක යන්නේ වැඩේ. හැමෝටම ආදරේ එහෙනම් ජය වේවා. පේජ් එක ෆලෝ කරන් යන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ප්‍රශ්න තියෙනවා නම් කෝල් කරන්න. තව දෙයක් කියන්න ඕනේ. මොනවද දන්නවද? ඒ දේ අනිවාර්යෙන්ම කියන්න ඕනේ. තියෙන්නේ මේකේ තිබුණ හෙඩ් එක. අපි මේක සුද්ධ කරලා හදන්න යන්නේ. මෙන්න මේ ප්ලග් එකක් තියෙනවා ගලවන්නවත් බෑ මේකේ. මේ කොන්ක්‍රීට් එකක් වගේ බැඳලා තියෙන පිච්චුන ඔයිල් මේකේ. ඉතින් ප්ලග් ටික කිලෝමීටර් 20000කින්වත් කමන්නේ සුද්ධ කරලා කාබ් එක බලලා යා ෆිල්ටර් එක බලලා පෙට්‍රල් ටික එම ගානට ඇඩ්ජස්ට් කරගන්න. මේ දන්න කියන බාසුන් නැහැ කෙනෙකුට කියලා. නැත්තම් මේ ප්‍රශ්න වැඩි වෙනවා කාබන් නැවිලා වෑල් සීට් බැහැලා පර්ෆෝමන්ස් අඩු වෙන එන්ජින් එකේ. ඊට පස්සේ මේක ලෙඩ වාට්ටුවක් වුණාම මොකුත් කරගන්න බෑ. ඔයාලට තේරෙන්නේ අවසානයේදී මොකද්ද වෙන්නේ කියලා. මේකට අපි මේ හෙඩ් එකේ ප්‍රශ්නයක් නැහැ. මේ ප්ලග් ටික දානවා අලුතෙන් ඒක කියන්න බැරුණා. ප්ලග් ටික දානවා. ප්ලග් දෙකක් තියෙනවා මේකේ. ඊට පස්සේ මේ වෑල් දෙක බලනවා. වෑල් දෙක හොඳ නැත්තම් දානවා. නැත්තම් මේකම සීට් කරලා ගන්නවා. සුද්ධ කරන්න ඕනේ මේක. එහෙම තමයි වැඩේ යන්නේ. right. එන්ජින් ටියුන් අප් එකක් කරගන්න ඔයාලගේ ට්‍රේවිල් වලට. ටියුන් අප් එක කරද්දී එයා ෆිල්ටර් එක බලන්න. එයා ෆිල්ටර් එකක් පෙන්නන්නම් කොහොමද? ඒ තියෙන්නේ. බලමු කොහොමද තත්ත්වය කියලා මේකේ. මේකේ තත්ත්වය ඇවිල්ලා සාමාන්‍ය හොඳ මට්ටම ඇති කියලා මම හිතනවා. 80ක් විතර හොඳයිනේ. right. මේක සුද්ධ කරලා දාන්න පුළුවන්. මේක ආපු එක නෙවෙයි දාපු එකක්. ඉතින් නැත්තම් සයිඩ් එකේ ඩේට් එකක් සඳහන් කරලා තියෙනවා. බලමු ඩේට් එක කරන්නේ මේ බිල්ඩරේ සුද්ධ කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක බ්ලොක් වුණාම ඩස්ට් එක බැඳලා කළු පාටට මේ හුලං අල්ලලා සුද්ධ කරගන්න ඕනේ. දැන් ගොඩක් අය මේ තියෙන තත්ත්වෙත් එක්ක සර්විස් කරන්න තියෙන ප්‍රශ්න ගොඩයි. ඉතින් එයා ෆිල්ටර් එක බලන්න ඔය කියන ටියුන් අප් එකට එයා ෆිල්ටර් එක බලලා කාබ්ලේටර් එක සුද්ධ කරලා මේ තියෙන කාබ් එක සුද්ධ කරන්න ඕනද ගලවලා ක්ලීන් කරලා හයි කරන්නේ. මේ පෙට්‍රල් ටික ඇඩ්ජස්ට් කරගන්න ගානට ගොඩක් අඩුත් නැතුව වැඩිත් නැතුව ඇඩ්ජස්ට් කරලා ඔව් එයා ෆිල්ටර් එක ඊළඟට ප්ලග් දෙක බලන්න මිස් එකක් කරේ මේ තියෙනවා කොයිල් දෙකේම ඔක්කොම චෙක් කරලා එහෙම දෙයක් කරගන්න. එතකොට මේ එන්ජින් එක සම්බන්ධව ප්‍රශ්න එන්නේ නැහැ. මේ පෙට්‍රල් ඔයිල් හරියට නැති වුණාම එන්ජින් එකට වෙන හානිය වැඩි. පෙට්‍රල් වැඩි වුණොත් කාබන් එනවා. කාබන් නම් වෑල් සීට් එකම බහිනවා. කළු පාට බ්ලොක් වෙනවා. එක්සෝස් කට බ්ලොක් වෙනවා. ඉන්ලට් කටට මේ වෑල් එක සීට් එක බ්ලොක් වෙනවා කාබන් බැඳිලා. එතකොට තෙල් කරන විදිය ඔක්කොම වෙනස් වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මේකේ. ඉතින් වැඩක් කරනකොට පොඩ්ඩක් පිළිවෙලටම කරගන්න. අපි නම් එකක්වත් තියන්නේ සුද්ධ කරලම දානවා. මේ තව දෙයක් පෙන්නන්න මේ කළු වෙලා තියෙනවනේ ඇතුළ. මේ ඔයාලගේ ඔයිල් ටයිම් එක පරක් වුණාම තමයි මේ කාබන් එක බැඳෙන්නේ. මේ කාබන් එකම තමයි රෙන් සෙට් එකෙත් බැඳෙන්නේ. ඔයිල් ටින් එකේ. ඊට පස්සේ තමයි ඔයිල් පිච්චෙන ප්‍රශ්නේ එන්නේ. ට්‍රීවිල් වල ගොඩාක් ට්‍රීවිල් බයික් වල අපි නම් දැකලා තියෙන්නේ මේ කාර් වෑන් වලට වඩා පෙට්‍රල් සම්බන්ධයෙන් කියන්නේ පෙට්‍රල් රත තමයි ගොඩක් අපි බලන්නේ. මේ පියාජෝ එහෙම බලන්නේ දැන්ට. ඉතින් මේ වගේ තියෙන ප්‍රශ්නේ තමයි රින් සෙට් එක බහිනවා. රින් සෙට් එක හිර වෙනවා. ඔයිල් කාබන් එකට මේ කළු කාබන් එක. ඊට පස්සේ බෝර් එක මෙයාලා ඔයිල් මාරු කරන්නේ ඊළඟට. ඔයිල් අඩු වෙන නිසා ඔයිල් දදා දුවනවා. මොකද ඒකේ කොස්ට් එක වැඩිනේ ඔයිල් දානකොට හැමදාම නිතරම. ඊට පස්සේ ජරාවට ගියට ඉතුරු වෙලා කැපෙනවා. මේ එක්කෙනෙක් අහලා තිබුණා මේ කමෙන්ට් එකක් දාලා මෙන්න මේ ෆිල්ටරේ ගැන. මේ ෆිල්ටරේ හරහා තමයි ඉස්සරම ඔයිල් පෙරලා ගන්න. මේක සුද්ධ කරලා නැහැ මේ. මේකේ මම පෙන්නන්නම් මේක ඇතුළේ තිබුණ ජරාව තියෙනවා බලන්න. ජරාව කියන්නේ අර හවුසින් එකේ කැපිච්ච කුඩු තියෙන මේ ක්‍රීම් එකක් වගේ. ඕනනම් මේකප් එක කරුණක් ගත්ත හැකි මේ. රයිට් එතකොට මේක එන්නේ ක්ලච් හවුසින් එකට. මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ ක්ලච් හවුසින් එක.
මේක මෙන්න මෙතෙන්ට තමයි එන්නේ 22 නට්ටයක් ඔය කප් එකක් තියෙනවා මේක ඔයාලා ගෙවල් වල ගලවද්දි පරිස්සමෙන් ඔය නට්ටේ කැඩෙනවා ඊට පස්සේ අදිස්සේ ඒකට වෙන දුවන්න වෙයි මේක සාමාන්‍යයෙන් මේ සුද්ධ කරලා නැහැ වගේ නම් මේකත් සුද්ධ කරගන්න ඔයිල් මාරු කරන වෙලාවට මේකත් ඔය එන්ජින් හැදුවා මේක අනිවාර්යෙන් බ්ලොක් වෙනවා අපි දාන සැලක් ගම්ම නම් තියෙනවනේ පැකින් ගම් එක මේකට එනවා පොඩි පොඩි ඩස්ට් එක තියෙනවා ඉතින් ඒක දාගන්න අනිවාර්යෙන් ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඔයිල් මාරු කරද්දි සමහර ඔයිල් මාරු දෙක තුනකට මාරු කරන්න එහෙම කරන්න එපා ෆිල්ටර් ඇතුලේ කඩදාසි net එකක් තියෙන්නේ ඕක බ්ලොක් වෙන එන්ජින් එක කැපෙන ඩස්ට් එකකින් ඉතින් ඒ බ්ලොක් වුණාට පස්සේ මේ ඇත්තටම මේ හරියටම මේ වැඩේ වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ උතන රයිට් එහෙනම් අපි මේක හයි කරද්දි වීඩියෝ එකක් දෙන්නම් තව දෙයක් කියන්නද ඒකත් කියන්න ඕනේ මෙන්න මේක ඇවිල්ලා ඔයිල් කූලර් එක මේක ඇතුලේ තියෙනවා දැන් අපි එන්ජින් එක අලුත් වැඩියා කරද්දිත් මේක ඇතුලේ තියෙනවා යම්කිසි මේ ඩස්ට් එකක් එකතුලා මේ වෙස්ට් ඔයිල් එක පරණ ඔයිල් එක. ඉතින් ඒකට මේ බට දෙක ගලවලා ලාමු තෙල් හරි පෙට්‍රල් හරි ලීටරයක් දෙයක් ගන්න එකට දාලා ගහලා මේ හොඳට හොදලා හයි කරන්න. නැත්තම් අපිට වෙන්නේ මේක ගලවලා තියෙනවා පැත්තකින්. එන්ජින් එක ෆිට කරලා ඉවරලා මේක රෙදි කෑල්ලෙන් පිරලා හයි කරාට පස්සේ මේක ඇතුලේ තියෙනවා මං හිතන්නේ ඔයිල් කාලකට වැඩිය මේ ඩස්ට් එකත් එක්ක විඳිලා. ඕක මික්ස් වෙනවා එන්ජින් එකට. ඊළඟට රොඩ් එකේ නීඩල් රේසර් එකවත් ගියොත් එහෙම රොඩ් එක ගියාම කස්ටමර්ටත් පාඩුයි. මේ බාසුන් එකටත් කරදරේ. මේ වගේ දේවල් ටිකකුත් තියෙනවා. ඔයිල් එක නම් මම පෙන්නුවානේ. මේ ඔයිල් එකේ තියෙන්නේ මේ හොඳටම මේ ඔයලා ඉතින් මෙයාලා නම් ඔයිල් මාරු කරලත් නැහැ ටික කාලයක්. මේ ප්‍රශ්නකුත් වෙලා තියෙනවා. අර ප්‍රශ්නෙත් ආවා ටයිමින් චේන්ජ් සද්ද මේක ලොකුට ටකටක් ගාලා තිබුණා. කෑම් එකේ හඬයි සද්ද ටික ඔක්කොම එකට මේ එහෙනම් ජය වේවා සුබ රාත්‍රියක් වැඩේ කරගෙන යනින් ගමන් තව වීඩියෝ එකක් දෙන්නම්